ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ උදෑසන ඉක්මනින්ම හදාගන්න පුළුවන් ගොඩාක්ම රසවත් ශනික කෑම වේලක්. මේක ගොඩාක් රසයි. ඒ වගේම හදාගන්නත් හරිම ලේසි. චුටි බබාලා ඉන්නවා නම් එයාලට උනත් අපිට මේක හදලා දෙන්න පුළුවන්. ඒ වගේම හරිම රසවත් කෑම වේලක්. අපි බලමු මේක කොහොමද හදාගත්තේ කියලා. මම මෙතන නූඩ්ල්ස් ටිකක් අරගෙන තියෙනවා. ඔයාලට ඕන නම් මැගි නූඩ්ල්ස් මේකට ගන්න පුළුවන් අපිට. ඒ මගේ ළඟ මැගි නූඩ්ල්ස් තිබුණ නැති හින්දා මම මේ නූඩ්ල්ස් එක තමයි ගත්තේ. ඒකට මම ලුණු මේස හැන්දක් එකතු කරගත්තා. ඊට පස්සේ උණු වතුර ටිකක් එකතු කරගෙන මම මේක වහලා තඹ ගන්නවා. ඊට පස්සේ මම මේක ඇල් වතුරෙන් හොඳට හොද ගන්නවා. එහෙම හේදුවාම එක නූඩ්ල්ස් එකිනෙක ඇලෙන්නේ නැහැ. අපිට රසවත් විදිහට හදාගන්න පුළුවන් මේක. දැන් මම එලෝට් එක කපාගෙන තියෙනවා. මෙතන මම අරගෙන තියෙනවා කරපිංචා, සුදු ලුණු, කැරට්, ගෝවා, දම් ගෝවා ටිකක් තිබ්බ මම ඒකත් කපා ගත්තා. ඊට පස්සේ ලීක්ස්, රතු ලුණු ගෙඩි දෙකක් තුනක් මම චොප් කරගෙන අරගෙන තියෙනවා. දැන් මම මේක රැයක් පොඟව ගන්න තියාගත්තේ කඩල. මම මේක හොඳට තඹගෙන අරගෙන තියෙනවා. ඒකත් මම පැත්තකින් තියාගෙන බිත්තරයක් මම එකතු කර ගන්නවා මෙතෙන්න. ඒකට ලුණුයි ගම්මිරිස් ටික එකතු කරගෙන මම හොඳට මේක ඊට පස්සේ මම ෆෑන් එකක් ලිපේ තියාගෙන තෙල් මේස් හැඳි භාගයක් විතර එකතු කර ගන්නවා. ගොඩාක් තෙල් ගන්නෑ මම මේකට. මොකද මම මේක පළවෙනි එක බබාට හදන්න හින්දා. මේකට අපිට තෙල් නැතුව බටර් එකතු කර ගන්න පුළුවන්. කැරට් පොඩි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒ ටික මම හොඳට ටෙම්පරාදු කර ගන්නවා. ඊට පස්සේ ගෝවා ටිකක්, දම් ගෝවා ටිකක්, කරපිංචා පිළිවෙලින් එකතු කර ගන්නවා. ලීක්ස් ටිකත් එකතු කරගෙන ඊට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකක් එකතු කර ගන්නවා. ගම්මිරිස් අවශ්‍ය නම් දාගන්න. මොකද මම මේක බබාට හදන හින්දා මම මේක දාගත්තේ නෑ ගම්මිරිස්. ඊට පස්සේ නූඩ්ල්ස් ටික එකතු කරගෙන මම මේක හොඳට කවලම් කරගන්නවා. මේක හරිම රසයි. බබාලත් හරි ආසාවෙන් කනවා මේක. ඊට පස්සේ මම ඒ ටික අයින් කරගන්නවා වෙන භාජනයකට. දැන් මම නැවත ෆෑන් එක ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්නවා. රත් උන තෙල් එකට මම බිත්තර එකතු කරගත්තා. දැන් මම අපි හදාගෙන අරගෙන තියාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගෙන මේක හොඳට පරිස්සමට දෙකට නවා ගන්නවා. මේක ලස්සනට දෙකට නවා ගන්න පුළුවන්. බිත්තර දෙකක් වගේ අපි මේකට එකතු කරගත්තා නම් එතකොට කැඩෙන්නේ නැහැ. දැන් මම මේක ලිපෙන් බාගෙන අපිට මෙහෙම උනත් කන්න පුළුවන්. මම දැන් මේක චූටි කට කපා ගන්නවා. මේක හරිම රසයි. උදෑසන කෑම වේලකට කියාපු කෑම එක. ඕන අපිට තඹගත්ත කඩල වලින් චුට්ටක් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට අපිට උනත්
බබාට උනත් කන්න දෙන්න පුළුවන්. මේක ගොඩාක් රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේක මේ හදලා බලන්න. හරිම රස කෑමක්. දැන් මම බලමු මට උදෑසනට හාරේ මොනවද ගත්තේ කියලා. මම ෆෑන් එකට තෙල් ටික තියාගෙන එකට එකතු කරගත්ත කරපිංචා සුදු ලුණු ටික. ඊට පස්සේ මම එකතු කරගත්ත කැරට් ටික. කපාගත්ත ලුණු ටික එකතු කරගන්න. මේ වෙලාවේදී ඕනනම් අපිට කොළ ටිකක් එකතු කරගන්න පුළුවන්. පලා වර්ග මොනවා හරි තියෙනවා නම්. ඊට පස්සේ මේක හොඳට තෙලෙන් ටෙම්පරාදු වෙන්න දෙන්න. මම අන්තිමේට තමයි ගෝවා ලීක්ස් ටික එකතු කරගන්නේ. මොකද ඒ වගේ වතුර උනන හින්දා දැන් මේ ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මම මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කරගන්නවා. රස අනුව ලුණු එකතු කරගන්න. මම ගොඩාක් ලුණු කන්නේ නැති හින්දා මම චුට්ටයි ලුණු එකතු කරගන්නේ. දැන් මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තරේ හොඳට එළවලුත් එක්ක කවලම් කරගන්න ඕන. දැන් මම මේක අයින් කරගෙන වෙන භාජනයක් ලිපේ තියාගන්නවා. ඒකටම තෙල් මේස හැන්දි දෙකක් විතර එකතු කරගෙන සුදු ලුණු තඹගත්ත කඩල ටික එකතු කරගන්නවා. එකතු කරගෙන එකත් මම හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් රස අනුව එකතු කරගන්න. මිරිස් කුඩු එකතු කරගන්න ඕන. මිරිස් කුඩුත් අපි සැරට කන්නවා නම් තව ටිකක් වැඩියෙන් එකතු කරගන්න ඕන. ඒ ටිකත් මම හොඳට කවලම් කරගන්නවා දැන්. දැන් මම තඹගත්ත නූඩ්ලස් ටික එකතු කරගන්නවා. දැන් ඒ ටිකත් හොඳට කවලම් කරගන්න ඕන. මේ වෙලාවේ ලිපේ ගෙන්ද චුට්ටක් අඩු කරලා තියාගන්න. ඒ දෙක හොඳට කවලම් වුණාට පස්සේ අපි අරන් තියාගත්ත ටෙම්පරාදු මේකට එකතු කරගන්නවා. දැන් මේ ටිකත් හොඳට කවලම් කරගන්න ඕන. මේක ගොඩාක් රසයි. මේ වගේ වෙලාවක විනාඩි 5ක් විතර ගියාට පස්සේ මම වෙන භාජනයකට මේ ටික මාරු කරගන්නවා. මේකට අපිට තව ඕන නම් පොල් කෑලි එකතු කරගන්න පුළුවන්. කෑලි මිරිස්, නයි මිරිස් වගේ දේයක් එකතු කරගත්තා නම් ගොඩාක් රසයි මේක තවත්. ඉතින් මේක ගොඩාක් රසයි. උදෑසන කෑම වේලකට නියම කෑමක්, සමබර කෑමක්.
පෝෂණදායී කෑමක්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හරිම රසයි. එහෙනම් ඔයාලත් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.